ඔබ මේ දකින්නේ පුරාණ බෞද්ධ උරුමයන්ගෙන් පිරුණු ඉතාමත් සංසුන් පරිසරයක පිහිටි ප්‍රෞಢ ඉතිහාසයකට හිමිකම් කියන මාලිගාතැන්න රජමහා විහාරය. දැන් අපි ඉන්නේ විහාර භූමියේ. විහාර භූමියට අඩිය තියනවත් එක්කම අපිට දැනෙන්න ගන්නවා ගැඹුරු නිහඬතාවයක්. මේ වට කරගෙන ඉන්න ගල්, එතකොට මේ ගස්වැල් වලින් අපිට අමුතුම සංසුන් බවක් හිතට දැනෙන්න ගන්නවා. මුහුදු මට්ටමේ සිට අඩි 800ක් පමණ උස පර්වතයක් මත මේ විහාරය ඉදි වෙලා තියෙනවා. ගල්ලෙන් සහිත පුරාණ විහාර භූමියක් විදිහට මෙහි ස්වභාවය නම් ඉතාමත් විශේෂයි. පර්වත මුදුනේ තමයි ප්‍රාකාරයකින් වට කරලා බෝධීන් වහන්සේ වැඩ ඉන්නේ. ඔබ මේ දකින්නේ බෝධීන් වහන්සේ වැඩ සිටින ස්ථානයයි. මේ පන්සලේ තියෙන සුවිශේෂීම ස්ථානයකට යන්නයි ලෑස්ති වෙන්නේ. පහළ විහාර මළුවේ ඉඳලා ආකාශ චෛත්‍යයේ උඩ මළුවට යන්න තියෙන ගමන් මාර්ගයෙන් තමයි අපි මේ යන්නේ. විහාර මළුවේ ඉඳලා හරියටම කිලෝමීටරයක් විතර දුර තියෙනවලු උඩ මළුවට යන්න. අපි යමු. අපි මේ පන්සලට ආවේ ගම්පහ ඉඳලා මිරිස්සත් හරහා වතුරුගම. ඒ පැත්තෙන් මේ පන්සලට ආවේ. ඒ එනකොට තිබ්බ පාරේ තිබ්බ තදබදේ මේ හැමදේමත් එක්ක මේ ගස්වැල් වලින් පිරුණු මේ වගේ පාරවල් වලින් ඇවිදගෙන යනකොට මොහොතකට අපි අපේ ජීවිතේ නතර වෙනවා කියලා දැනෙනවා. පුදුම සනසීමක් හිතට දැනෙනවා. මාලිගාතන රජමහා විහාරයේ තියෙන සුවිශේෂීම ස්ථානයට තමයි දැන් අපි ඇවිත් ඉන්නේ. ආසියාවේ දිගම දෙගල් දොරුව. විශාල ඉතිහාසයක නැකම් කියන මාලිගාතන රජමහා විහාරය 8 වන සේවසට අයිති කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම වලගම්බා රජතුමා සැඟවිලා හිටිය දන්තධාතුන් වහන්සේ දෙවරක් රැකවරණය ලැබූ ඉතාමත් වටිනා ස්ථානයක් තමයි මේ මාලිගාතන රජමහා විහාරය. මේ කරුණු අපි කෙනා කියන දේවල් පොතපතේ තිබ්බ දේවල් අනුව තමයි කිව්වේ. ඉතින් ඕගොල්ලෝ දන්න දේවල් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ජීවිතයේ ලොක්කම සනසීමක් කන්දක් උඩට ගියාම දැනුනේ ශ්‍රී පදස්ථානය. ඊට පස්සේ ඒක නොඅඩුවම දැනෙච්ච තැනක් තමයි මේ මාලිගාතන රජමහා විහාරේ මේ ආකාශ චෛත්‍යයේහි උඩමළුව. මෙතනින් එහාට මුළු ලෝකයක් පේනවා. තේරෙන්නේ නැහැ කියන්න. ලෝකයක් පේනවා කියන්නේ ලෝකය නතර වෙලාද කියලා හිතෙනවා. මෙතන ඉඳගෙන අපිට පරිසරය දිහා බලන් ඉන්නකොට ඕගොල්ලන්ට දවස ගෙවෙනවා තේරෙන්නේ නැහැ. හවස් වරුවක යන්න ඒ ලස්සන වඩාත් හොඳින් විඳ ගන්නට. සීගිරිය ගිහින් තියෙනවා නම් ඔයාලා දැකලා ඇති. සීගිරිය උඩත් මෙන්න මේ විදිහට පොකුණු නිර්මාණය කරලා තියෙනවා. හිතා ගන්න බෑ. හරිම ලස්සනයි. අපි විඳිමු මේ ලස්සන.
මාලිගාතන රජමහා විහාරය කියන්නේ නිකම්ම විහාරයක් නෙමෙයි කියලා ඔයගොල්ලෝ දැන් වීඩියෝ එක දැක්කන් පස්සේ පේන්නේ නැතිනේ. හිතට සංසුන් බවක් ගේන ඉතිහාසයත් එක්ක බැඳුණු පූජනීය අත්දැකීමක් මේ විදිහට නිමා කරනවා. එහෙනම් හැමෝටම සුබ වේවා.